HTML CSS විතරක් පාවිච්චි කරලා අපි වෙබ්සයිට් එකක් හදුවොත් ඒකේ තියෙන ලොකුම අවාසිය වලින් එකක් තමයි අපිට ඒකේ header එකේ හරි navigation එකේ හරි එහෙම නැත්නම් footer එකේ හරි මොනවා හරි වෙනස් කරන්න අවශ්‍ය වුණොත් ඒ වෙබ්සයිට් එකේ තියෙන හැම page එකකම ඒ වෙනස වෙන වෙනම කරන්න වෙනවා. pages ගන්න වැඩි වෙන්නම මේක තවත් අපහසු වෙනවා වගේම ඒකට සෑහෙන කාලෙකුත් නාස්ති වෙනවා. අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ PHP වල තියෙන include require functions use කරලා අපි වෙබ් page හදන වැඩේ ලේසි කරගන්න වගේම මම අර කලින් කිව්වා වගේ අවස්ථාවකදී එක page එකක් විතරක් අප්ඩේට් කරාම මුළු වෙබ්සයිට් එකේ හැම page එකකම ඒක ඩිස්ප්ලේ කරන්නේ කොහොමද කියලා. මේක ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න අපි pages හතරක basic website එකක් හදමු HTML CSS විතරක් use කරලා. ඒ site එක save කරන්න මම XAMPP folder එකේ htdocs folder එක ඇතුලේ site කියලා folder එකක් හදාගත්තා. ඒක මම open කරගත්තා අපේ Sublime Text එකට ගිහිල්ලා අපි දැන් මේකේ ඉස්සෙල්ලාම basic page එකක් හදමු. මම first page එක දාන්නම් index.php කියලා. ඒකට HTML දාගෙන ඉස්සෙල්ලාම දාමු website title කියලා. body එකේ අපි header එක දාගමු ඉස්සෙල්ලාම. header එකේ මම දාන්නම් ඉස්සෙල්ලාම අපේ website එකේ name එක. ඊට පස්සේ අපි දාගමු navigation එකක්. අපි දාමු pages හතරකට links හතරක්. අපේ වෙලාව ඉතුරු කරගන්න මම link names ටික මෙහෙම copy කරලා paste කරගන්න. මේ තමයි අපේ pages හතරේ link names ටික. ඒකම අපි file names ටිකත් copy කරගමු. navigation එකට පස්සේ මම දාගන්නම් අපේ page එකේ main area එක. ඒකේ article tag එක ඇතුලේ ඉස්සෙල්ලාම අපි heading එකක් දාගමු. මේක home page එකේ ඉඳලා මම දාන්නම් home page කියලා. ඊට පස්සේ heading එක යටතේ අපි දාගමු paragraph tags තුනක් sample text එකත් එක්ක main tag එකට පහතින් අපි දාගමු footer tag එක. ඒකේ paragraph tag එක ඇතුලේ අපි දාගමු company name address telephone number එකක්. හරි. අපි මේකටම link කරගමු simple css file එකක්. ඒක මම දාන්නම් css කියන folder එකක් හදලා main කියන css file එක හැටියට. අපි මේ site කියන එකේ එහෙනම් folder එකක් හදාගමු. new folder css කියලා මම නම දාන්නම් එකට. ඒක ඇතුලේ අලුත් file එකක් දාගමු. මේක save කරන්නම් main.css කියලා. ඉස්සෙල්ලාම web page එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා. site මේ තමයි අපේ basic web page එක. මම අපේ වෙලාව ඉතුරු කරගන්න ඕන හින්දා මේ css file එකට පොඩි stylings ටිකක් copy කරලා paste කරනවා. ඔයගලන්ට අවශ්‍ය නම් වීඩියෝ එක pause කරලා මේ ටික type කරගන්න පුළුවන් css file එක ඇතුලේ. මේ ටික දැම්මට පස්සේ අපි refresh කරලා බලමු page එක කොයි විදිහට display වෙන්නේ කියලා. හරි. මේ තියෙන්නේ css file එක apply කරාට පස්සේ page එක style වෙලා තියෙන හැටි. හරි. දැන් අපි ආවිල්ලා ඉන්නවා අපේ index.php file එකට. හරි. දැන් අපි තව file හතරක් create කරගන්න ඕනේ. දැන් මම මේ file එකම අයිමත් save as කරන්නම් මේ අනිත් file හතරේ නම් වලට. about us අනිත් එක products අන්තිම file එක contact us. හරි. දැන් අපේ website එකේ file හතරක් තියෙනවා. දැන් මේක heading එකට හැම page එකේම මම heading එක දාගන්නම්. home page එකේ heading එක home page, about us එකේ එන්න ඕනේ about us, products කියන එකේ දාමු heading එක products. ඊට පස්සේ contact us එකේ contact us කියලා. අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු මේ pages ටික වැඩ කරනවද කියලා. about us, products, contact us. හරි. දැන් අපි බලමු PHP වල තියෙන include require කියන function වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකක්ද කියලා. දැන් මේ pages හතරෙම බැලුවොත් අපිට පේනවා හැම page එකකටම common area එකක් තියෙනවා. ඒ කියන්නේ මේ header එකයි මේ navigation එකයි එකම footer එකයි. හැම page එකකටම එන්නේ එකම දේ. දැන් අපිට පුළුවන් මේ common areas ටික ගන්න වෙනම page එකකට. දැන් අපේ index file එකට අපි යමු ඉස්සෙල්ලාම index.php file එකට. ඒකේ මේ main කියන tag එකකින් උඩ තියෙන ටික අපි cut කරලා මම අලුත් file එකකට ගිහලා ඒක save කරන්නම් paste කරාට පස්සේ මම හදාගන්නම් අලුත් folder එකක් includes කියලා. ඒක ඇතුලේ මම මේක save කරනවා header.php කියලා. හරි. ඊට පස්සේ මම මේක close කරන්නම්.
ඊට පස්සේ මේ main tag එකට යටින් යන footer කියන area එකත් හැම page එකකටම common මම ඒක save කරගන්නම් අලුත් file එකක් අරගෙන include කියන folder එක ඇතුලේ footer.php කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ අපේ index file එක උඩටම ගිහිල්ලා අපේ header තිබ්බ එකද අපේ header එක තිබ්බ තැන php tags ඇතුලේ දාන්න පුළුවන් php වල තියෙන include කියන function එක brackets ඇතුලේ quotes ඇතුලේ දානවා අපේ header file එකේ path එක header.php. ඒ වගේම file එකේ අගට ගිහිල්ලා footer එක තිබ්බ තැන අපි දානවා අපේ footer file එකේ path එක. ඊට පස්සේ අපි index.php එක refresh කරලා බලමු. දැන් ඔයාලට පේනවා කිසි වෙනසක් නැතුව ඉස්සෙල්ලා වගේම අපේ web page එක display වෙනවා. එතකොට අපිට මේ දේම කරන්න පුළුවන් මේ header එකයි footer එකයි අනිත් pages වලටත් දාන්න. අපි මේ දේම කරමු. about us page එකට ගිහිල්ලා main tag එකට ඉහළ ටික මම erase කරලා දානවා header එක. products එකෙත් ඒකමයි contact us එකෙත් ඒකම කරනවා. ඒ වගේම තමයි අපේ footer එකත් අපි ඉක්මනට දාගමු ඒකත් products එකේ footer එකයි about us file එකේ footer එකයි. හරි මම දැන් මේක කොහොමද save කරගන්නම් save all ගිහිල්ලා දැන් අපේ website එකට ගිහිල්ලා අනිත් pages වලට ගිහිල්ලා බැලුවම පේනවා කිසි වෙනසක් නැහැ අපිට ඉස්සෙල්ලා විදිහටම display වෙනවා. මේකේ තියෙන ගොඩක් ප්‍රයෝජනවත් දේ තමයි දැන් footer එකේ මොන හරි වෙනස් කරන්න ඕනේ කියලා. උදාහරණයක් හැටියට මේ phone number එක වෙනස් වුණා කියලා කියමුකෝ. අපිට කරන්න තියෙන්නේ අපේ footer file එකට ගිහිල්ලා මේ include folder එකේ තියෙන footer file එක open කරලා මෙන්න මේ phone number එක වෙනස් කරගෙන යන එක. ඊට පස්සේ දැන් අපි වෙනස් කරේ එක තැනක විතරයි. ආයමත් page එකට ගිහිල්ලා අපි refresh කරලා බැලුවොත් website එකේ හැම page එකකම automatically අපේ වෙනස් කරපු එක display වෙනවා. ඒ වගේම තමයි මේ header එකෙත් example එකක් හැටියට අපි කියමු ඔයාලට අලුත් web page එකක් දාන්න ඕනේ services කියලා. එතකොට කරන්න තියෙන්නේ අපේ header file එකට යනවා services කියන link එක අපිට අවශ්‍ය තැන create කරනවා. ඊට පස්සේ අපේ web page එකත් අපිට save කරගන්න පුළුවන් services කියලා දාලා අලුත් තමත් එක්කම. එතකොට මේක refresh කරාම ඔයාලට පේනවා මේ අලුත් link එක හැම page එකකම ඇවිල්ලා තියෙනවා කියලා. දැන් මේ විදිහට අපිට include කරන්න පුළුවන් HTML content විතරක් නෙමෙයි අපිට PHP code උනත් include කරන්න පුළුවන්. දැන් example එකක් හැටියට අපි කියමු function එකක් create කරලා තියෙනවා display greeting කියලා. ඒ function එකෙන් කරන්නේ දවසේ වෙලාවෙ හැටියට visitor good morning good afternoon හරි එහෙම නැත්නම් good evening කියලා display කරනවා. අපි එහෙනම් මේ function එක ඉස්සෙල්ලාම save කරගමු අපේ includes folder එකේ functions.php කියලා. අපි ඉස්සෙල්ලාම මේක test කරලා බලමු අපේ index එකේ header එකට උඩින් අපි මේ function file එක include කරමු. ඊට පස්සේ අපි මේ page heading එකට යටින් අපේ function එක call කරලා බලමු. home page එක refresh කරලා බලමු. එතකොට මෙතන display වෙනවා මෙන්න මේ greeting එක. එතකොට ඔයාලට තියෙන්නේ දැන් මොන හරි වෙලාවක මේ function එක වෙනස් කරන්න ඕන නම් මෙන්න මේ function file එකට ගිහිල්ලා ඒ function එක විතරක් වෙනස් කරාම automatically ඔයාගේ හැම page එකකම function එක update වෙනවා. දැන් අපි මේ වෙනකම් පාවිච්චි කරේ include කියන function එක. අපිට පුළුවන් මේ වෙනුවට require කියන function එකත් පාවිච්චි කරන්න. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ. දැන් අපි require කියලා දාලා බලමු මොකද වෙන්නේ කියලා. page එක refresh කරලා බැලුවාම අපිට පේනවා කිසි වෙනසක් නැහැ. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. වෙනස තමයි දැන් අපි include function එක use කරලා refer කරපු file එකක් හොයාගන්න බැරි වුණොත් PHP අපිට warning එකක් display කරලා ඒ page එකේ ඉතුරු ටික එහෙමම process කරන් යනවා. හැබැයි require function එකේ refer කරලා තියෙන file එක හොයාගන්න බැරි වුණොත් PHP වලින් fatal error එකක් display කරලා ඒ page එකේ ඉතුරු ටිකත් process කරන එක එහෙමම නවත්තනවා. අපි ඒක test කරලා බලමු. දැන් මෙන්න මේ require function එකේ අපි වැරදි file name එකක් දීලා බලමු. page එක refresh කරලා බැලුවොත් ඔයාලට පේනවා PHP වලින් fatal error එකක් display කරලා අපේ page එක process කරන එක නවත්තනවා. හැබැයි අපි මෙතන use කරොත් include කියන function එක ඔයාලට බලා ගන්න පුළුවන් PHP වලින් page එකේ ඉතුරු ටික process කරන් යනවා.
හැබැයි මෙතන fatal error එකක් එනවා. මොකද මේ function එකක් අපි refer කරනවා display greeting කියලා ඒ function එක හොයාගන්න බැරි වෙච්ච නිසා. මම personally use කරන්න කැමති require කියන function එක. හැබැයි ඔයගලන්ට පුළුවන් decide කරන්න ඔයගලන්ගේ අවශ්‍යතාවය හැටියට මොකද්ද ඔයගොල්ලෝ use කරන්න කැමති function එක කියලා. මේ functions දෙකේම තව variation එකක් තියෙනවා include once require once කියලා. ඒකේ තියෙන වෙනස තමයි ඔයා මොකක් හරි ෆයිල් එකක් include once හරි require once හරි කරලා include කරොත් එකම ෆයිල් එක එකපාරකට වැඩිය එක page එකක් ඇතුළත include කරන්න බැරි වෙනවා. දැන් අපි ඒක try කරලා බලමු. මම මේ header කියන එක දෙසරක් require කරන්නම් footer කියන එකත් දෙසරක් require කරමු අපි. දැන් page එකට ගිහිල්ලා අපි refresh කරලා බැලුවොත් ඔයාලට පේනවා header එක දෙසරක් ඇවිල්ලා තියෙනවා. footer එකත් දෙසරක් ඇවිල්ලා තියෙනවා. අපි මේ function එක වෙනස් කරමු. require once කියලා. හරි. දැන් අපි refresh කරලා බැලුවොත් මේ page එකම ඔයාලට බලා ගන්න පුළුවන් අපි දෙසරක් require කරත් PHP වලින් ඒ ෆයිල් එක සැරේයි include කරලා තියෙන්නේ. මොකද අපි මෙතන once කියන function එක use කරලා තියෙන හින්දා. මේ දෙම තමයි ඔයා include කියන එකටත් include once කියලා දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් result එක එකමයි. මේ require once හරි include once කියන function එක ගොඩක් useful වෙන්නේ අපේ functions අපි වෙනම file එකක save කරලා තිබ්බොත් ඒ file එක include කරනකොට අපි අනිවාර්යයෙන් use කරන්න ඕනේ include once හරි require once හරි කියන function එක. මොකද එකම function එක අපිට දෙපාරක් එක page එකක් ඇතුලේ declare කරන්න බැරි නිසා. අපි ඒක try කරලා බලමු. දැන් මෙතන මේ function කියන එක මම require කියලා දෙසරක් දාන්නම්. අපි page එක refresh කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් cannot redeclare display greeting කියලා message එකක් එනවා. එතකොට අපි මේකත් once කියන function එක use කරලා තිබ්බොත් PHP වලින් බලා ගන්නවා එකම ෆයිල් එක දෙසරක් include කරන්න නැතුව ඉන්න. මේ වීඩියෝ කියවරන ඉස්සෙල්ලා ඔයාලට එකක් කියන්න අවශ්‍යයි. ඔයා functions වෙනම ෆයිල් එකක save කරනවා නම් include කරන්න බලාපොරොත්තු වෙන්න. අනිවාර්යෙන් ඔයා include කරන ෆයිල් එකේ PHP code තියෙනවා නම් ඒවා PHP tags ඇතුලේ දාන්න ඕන. හරි. ඔයාලට මතක ඇති අපි පහුගිය වීඩියෝ එකේ බැලුවා URL හරහා data pass කරලා ඒව get super global variable එකෙන් access කරන්න කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු post method එක ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.